කියන මොකක්ද තියෙන අමාරු? දොස්තර මහත්තයා මට අමතක වෙන ලෙඩක් තියෙනවා. කොච්චර කලින්ද අද ලෙඩේ තියෙන්නේ? මොන ලෙඩේද? මේ මෙතන විකාර කරන්න එපා තේරුණාද? ඇයි මොකද උනේ චමුදිත මහත්තයෝ? පොදුයි චමුදිත කියන්නේ මම දොස්තර. හරි දොස්තර මහත්තයෝ මෙයාගේ ලෙඩේට හේතුව මොකද්ද කියන්නකෝ. තමුස කොහේ බලන්ද කතා කරන්නේ කාගේ දිහා බලන්ද? කාගේ ලෙඩේටද දැන් බෙහෙත් ඕනේ? මගේ ලෙඩේට හේතුව දොස්තර මහත්තයෝ ඇහුවේ මොකද්ද කියන්නේ ඔයා? තමුසට දැන් තමුසට තමයි ලෙඩේ තියෙන්නේ කියලා මතකයිනේ. මොකද්ද මතකද කියලා ඇහුවේ චමුදිත මහත්තයෝ? මොන චමුදිතේදී අකෝ කවුද අකෝ මෙතන මම නැතිලා බෙහෙත් දෙන එක? ඇයි කෑ ගහන්නේ? කවුද චමුදිත? චමුදිතගේ ප්‍රෝග්‍රෑම් බලනවද? මාරුනේ. හරි ඒව වැඩක් නැහැ. තමුස බැඳලාද කියනවා කසාද බැඳලා තමුස. ඔව් දොස්තර මහත්තයෝ මං කසාද බැඳලා ඉන්නේ. ඇයි? එහෙනම් නෝනත් එක ටිකක් වැඩිපුර ඉන්නවා. එතකොට ඔන්න ඔය ලෙඩේ අඩුවේ. නෝනත් එක්ක ඉන්න පුළුවන්. හැබැයි දොස්තර මහත්තයාගේ නෝන මට කැමති වෙයිද දැන්? කවුද අකෝ මගේ නෝන කියලා කිව්වේ? තෝ කසාද බැඳමු ගෑණි කියලා මං කිව්වේ. මං කවද කසාද බැඳලා දොස්තර මහත්තයෝ? දොස්තර මහත්තයාට පිස්සු නම් බෙහෙත් ගන්න යන්නකෝ. හොඳ දොස්තරලා ඉන්න මං කතා කරලා දෙන්නම්. මම දැන් දෙකක් දෙනවා. තෝගේ බෙල්ල කැලවිලා තෝගේ මොලේ පුංචි ලෝකාන්තර බහැලා. තෝගේ ඔය ලෙඩේ නිට්ටාවටම හොඳ වෙන්න හරිද? කේන්ති ගන්න එපා. ධම්මික මහත්තයා මට බෙහෙත් ටික ලියලා දුන්නා මම මෙලහට ගිහිල්ලා නේ. කොහේ ඉන්න ධම්මිකේද බල්ලෝ? ධම්මික නෙවෙයිද? චමුදිතද? චමුදිත නෙවෙයි තොට. චමුදිත මහත්තයා ඉතින් මට කිව්වා නම් මම යනවා. දැන් මෙතන මමද දොස්තර නැත්තම් තෝද දොස්තර? මං දොස්තරද? ඔයා ලෙඩද? කරුණාකර බෙහෙත් ගත්තාම සල්ලි දෙන්න. කොහොම සල්ලි? මෙන්න මේ බෙහෙත් ටික අරගෙන බීපන්. ආයේ මේ පැත්ත බලා දෙන්න එපා. ඵලයන්. දොස්තර මහත්තයා ගාන කීයද? 300යි. 300ක්. දොස්තර මහත්තයා ළමයි 300ක් ඉන්නවා. දොස්තර මහත්තයා ළමයි 300ක් හදන ගෑනු කී දෙනෙක් එක හිටියද? යකෝ මගේ ෆී එක 300යි කියලා කිව්වේ. ඒක දීලා මෙතනින් තොල තෝච්චි වෙලා මම බෑවිලා ඵලයන්. මම මොකටද ඔයාලට සල්ලි දෙන්නේ? මම නෙවෙයි ඔයාගේ ළමයි 300 තාත්තා. ඔයා ඒක ඔයා බුදිය ගත්ත ගෑනුන්ගෙන් ඉල්ල ගන්න. මගෙන් මොකටද දෙන්නේ? යකෝ තෝ ගත්ත බෙහෙත් වල සල්ලි දීපන් මුහුදු හුල මාලියා. කොහෙද තියෙන බෙහෙතක් ගැනද කියන්නේ දොස්තර මහත්තයා? තෝගේ ඔය තුන්ඩුවේ තියෙන බෙහෙත් ගැන කියන්නේ. මේ දොස්තර මහත්තයා මට දොස්තර මහත්තයාගේ හඳහනේ කොපියක්නේ දුන්නේ. හඳහනේ කොපියක් නෙමෙයි තෝගේ 100ගේ හොර ගෑණිගේ මද පුංචි අම්මගේ විලිරු දාවට දීපු බෙහෙත් ටික ඔය තියෙන්නේ. ඔය ටික ගනින් ගිහිල්ලා. අපේ 100ගේ හොර ගෑණිගේ මද පුංචි අම්මට තියෙන විලිරු දාවට මොකටද චමුදිත මහත්තයෝ මට බෙහෙත් මං ආවේ මට අමතක වෙන ලෙඩේට බෙහෙත් ගන්න. ඉතින් ඒ ලෙඩේට තමයි ඔය බෙහෙත් දුන්නේ. මොන ලෙඩේද ඔලුගල මහත්තයෝ? ඔලුගල මහත්තයෝ කොහමද? ඔලු කරන නෙමෙයි තෝගේ ඔලුව ගැන වෙන්න දෙනවා දැනගනින් දැන්. බෙහෙත් ගත්තා නම් කරුණාකරලා යන්න. යන්න දොස්තර මහත්තයෝ යන්න. මේ තුන්සිය තියාගන්න. ඉන්න දොස්තර මහත්තයෝ. ඊළඟට